අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන සෙනාලි ෆොන්සේකා අක්කි. ඉතින් කොහොමද අක්කි? මම ගොඩක් සන්තෝෂෙන් ඉන්නේ නංගි මේ දවස්වල. බොහොම ස්තුතියි ආවට. මම ගොඩක් හොඳින් මං හිතනවා හැමෝම ගොඩක් හොඳින් සන්තෝෂෙන් ඉන්නවා කියලා. අක්කිගේ විස්තර ටිකක් අපේ යාළුවන්ට කියනවද? මගේ නම සෙනාලි ෆොන්සේකා. මං කලා ලෝකෙට එන්නේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න එන්නේ සිරිපැරකුම් චිත්‍රපටය හරහා. ඊට පස්සේ මේ වගේ පුංචි කාලෙදී අවුරුදු 10කට විතර කලින් මමත් ඔයගොල්ලෝ වගේ මේ දේවල් එක්ක සම්බන්ධ වෙලා තිබ්බ නිවේදන කටයුතු වලින් කිඩ්ස් ෆර්ස්ට් සමග. ඉතින් ඔය හැම දෙයක් එක්කම ඉතින් මම පදිංචි එංගලන්තේ ඉංගලන්ත ඉගෙන ගන්නවා. දැන් වැඩිදුර අධ්‍යාපනය කරන ඉංගලන්තේ ජීව විද්‍යා වෛද්‍ය වෘත්තිය කියන්නේ බයෝමෙඩිකල් සයන්ස් වලින්. ඒ ටික තමයි. අක්කි ඉස්කෝලේ දඟයි කියලා මට ආරංචි වුණා. ඒක ඇත්තද? මම මෙහි ඉති පාසල් ගියේ විශාඛා විද්‍යාලයට කොළඹ. ඉස්කෝලේදී දඟයි ඒ කාලේ ඔව් දඟයි. අපි ඔයත් දඟ ඇතිනේ. ඔයත් දඟයිනේ. ඉතින් ඒ වගේ තමයි අපි හැමෝම දඟයි. ඉතින් ඊට පස්සේ මම චෙස්ටර්න් කමියුනිටි කොලෙජ් කියන පාසල තමයි ඉංගලන්තෙට ගියේ. ඉතින් ඒ අතරතුරදීත් මම ඉස්කෝලේදී නර්තනයේ පැත්තෙනුත් රංගනයේ පැත්තෙනුත් දායකත්ව ලබා දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕනේ නර්තනයෙන් මං টොප් 10 ලා අතරින් තේරුණා නර්තනයේ පැත්තෙන්. ඉතින් ඔය වගේ තමයි ඒ වැඩ කටයුතු ඒ පාසලේ දේවල් ගියේ. ඊට පස්සේ මම ගියා ලොංග් රෝඩ් 6 ෆෝම් කොලෙජ්. ඒකෙදි තමයි මම මගේ A levels කරේ. ඉතින් එතකොට මේ හැම දෙයකින්ම පොඩ්ඩක් අයින් වෙලා මම ඉගෙන ගන්න වැඩ කටයුතු වලටම ගොඩක් මුල් තැන දීලා ඒ වැඩ වලින් ඉස්සරහට ගියා. ඉතින් දැන් යුනිවර්සිටි යනවා. අක්කි යනවා යුනිවර්සිටි වලට ගිහිල්ලා බයෝමෙඩිකල් සයන්ස් තමයි ඉගෙන ගන්නෙ. බලමු කවදා හරි දවසක සයන්ටිස්ට් කෙනෙක් වෙන්න තමයි ආසාව. අක්කි කැමතිම විෂය මොකද්ද? මට එහෙම කැමතිම විෂයක් කියලා දෙයක් නැහැ. ඒ වුණාට ඉස්කෝලේ යන කාලේ ගොඩක් කැමති ওই නර්තනයේ රංගනයේ ඒ පැත්තෙන් තමයි. ඊට පස්සේ ආසාවක් ඇති වුණා සයන්ස් පැත්තෙන්. බයෝලොජි කෙමිස්ට්‍රි ඒ පැත්තෙන් ආසාවක් ඇති වුණා. ඉතින් දෙකම ඒ පැති දෙකටම ආසයි. ඒ වුණාට මට එහෙම ගොඩක් ආසයි කියලා එකක් නැහැ. ඉතින් ඔක්කොටම ආසයි. මම නම් දැනුත් කැමති පුංචි කාලේදී කැමති මගේ විනෝදාංශය මුද්දර එකතු කරන එක. එතකොට අක්කිගේ විනෝදාංශය මොකද්ද? එහෙම මට විශේෂ විනෝදාංශයක් කියලා දෙයක් තිබ්බේ නැහැ. නමුත් තිබ්බ විනෝදාංශයක් තමයි නටන එක. ඉතින් මම සාමාන්‍යයෙන් අම්මිලා එහෙම කියන්නේ මම දුකටත් නටනවා සතුටටත් නටන කෙනෙක් කියලා. ඉතින් නටන එක තමයි මම ගොඩක්ම කැමති කරපු දේ විනෝදාංශේ. වෙන විනෝදාංශයක් එහෙම විශේෂ දෙයක් නැහැ. අක්කිගේ අමතක නොවන සිදුවීම කියන්නකෝ. මගේ අමතක නොවන සිදුවීමක් නේ පාසල් යන කාලේ. මට නම් මගේ ඉස්කෝලේ යන කාලේ ඒ ජීවිතේ තමයි හොඳම කාලේ. යාළුවොත් එක්ක අනම්මනම් කිය ඉන්න එකත් හොඳයි. ඒකත් අමතක නොවන සිදුවීම තමයි. ඉතින් ඒකින්ද ගොඩක් තියෙනවා. මේ වෙලාවේ නම් මට එහෙම එකක් මතක් වෙන්නේ නැහැ. හරි අක්කිට නම් එක මතක් වුණාම කියන්නකෝ. අනිවාර්යෙන් කියන්න. එතකොට අක්කි දැන් චූටි කාලේ ඉස්කෝලේ ගියානේ. එතකොට අක්කිගේ ටීචර්ස්ලා මොනවද අක්කිට කියලා තියෙන්නේ? මං ඉස්කෝලේ යන කාලේ හැම ගුරුතුමියක්ම මට ගොඩක් ආදරෙයි. ඒ හැමෝගෙම මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ විෂය ගැනත් ඒගොල්ලෝ මට ආදරෙන් මාව බලාගත්ත විදිහත් ඉතින් මම ආසම කරපු මිස් කෙනෙක් හිටියා මිස් මුදිතා කියලා. ඇය මගේ 3 වෙනි ශ්‍රේණියේ ගුරුතුමිය. ඉතින් අදටත් ඇයට මං ගොඩක් ආදරෙයි. ඒ වගේම හැම ගුරුතුමියකටම මං ගොඩක් ආදරෙයි. අදටත් මේ ලංකාවට ආවහම මම යනවා ඉස්කෝලේට විශාඛයකට යනවා. විශාඛයකට ගිහිල්ලා හැම ගුරුතුමියක්ම හම්බෙලා කතා කරලා එනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් දේවල් කියනවා. මොකද ඒගොල්ලෝ නිසා තමයි අපි වෙන්නේ. කියන්නේ අපි ලොකු වෙද්දී ඒගොල්ලන්ගේ උදව්ව නිසා තමයි අපි හොඳට ඉගෙන ගන්නේ. ඒ වගේම අපේ කියන්නේ ඒ තියෙන සබ්ජෙක්ට් එක ගැන විතරක් නෙමෙයි. අනිත් දේවල් අපේ පෞද්ගලික ජීවිතේදී වුන් අපිට ගොඩක් උදව් වෙනවා. ඉතින් අක්කි ඒ මිස් කෙනෙක් ඔයාට දැන් හම්බුනොත් ඔයාට මොකද හිතෙන්නේ? මේ දැන් හම්බුනොත් මං ඉස්සෙල්ලම කරන දේ තමයි සීට් එකෙන් නැගිටලා ඒ කෙනාට වඳින එක. මොකෝ ඒ ගරුත්වය අපි අතර හැමතිස්සෙම තියෙන්න ඕන ගරුත්වය. මොකෝ ඒගොල්ලෝ තමයි අපිව බලාගත්තේ පුංචි කාලේ ඉඳන්ම.
අක්කි චූටි කාලේ ඉඳලම අක්කිගේ බලාපොරොත්තුවක් හිතෙන්නේ මම ලොකු නම් මෙන්න මේ කෙනෙක් වෙනවා කියලා. එතකොට ඉතින් දැන් අක්කි නිලියක්නේ. අක්කිට මොකද හිතෙන්නේ? මෙහෙමයි නංගි මම පුංචි කාලේ ඉඳන්ම එහෙම ලොකු බලාපොරොත්තු තියාගත්තේ නෑ. මං එහෙම කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මං කැමති වුණේ අධ්‍යාපන පැත්තෙන් යනවා නම් මේ විදිහට බයෝමෙඩිකල් පැත්තෙන්, බයොලොජි පැත්තෙන් ડોක්ටර් කෙනෙක් නොවුනත් ඒ පැත්තෙන් දෙයක් මෙඩිසින් පැත්තෙන් දෙයක් කරන්න තමයි මගේ බලාපොරොත්තු තිබ්බේ අධ්‍යාපනයේ පැත්තෙන්. ඒ වගේම මේ කලා ලෝකෙට ඇවිල්ලා ඕගොල්ලන්ගේ අතරට ඇවිල්ලා ඕගොල්ලන්ව හම්බෙන්නත් මගේ ආසාවක් තිබ්බා. ඉතින් ඒ දෙකම ඒ කියන්නේ අධ්‍යාපනය පැත්තෙන් මේ දවස්වල වේගන යනවා. ඉතින් අපි බලමු කොහෙටද මම යන්නේ කියලා අන්තිමට. නමුත් කලාව පැත්තෙන් මං බලාපොරොත්තු නොවිච්ච විදිහට ඔයගොල්ලන්ගේ ආදරෙත් එක්ක මම හොඳ ගමනක් දැනට ආවා කියලා හිතනවා. අක්කි කැමති සින්දු මොනවාද? මං එහෙම මේ සින්දුවට කැමති කියලා එහෙම දෙයක් නැහැ. ගොඩක් සින්දු වලට ආසයි. මං ඇත්තටම ගොඩක්ම ආස තමයි මේ අපේ ලංකාවේ තියෙන ওই පරණ සින්දු තියෙන්නේ. අර ජෝතිපාල මාමල එහෙම කියපු සින්දු. ඒ සින්දු වලට තමයි ගොඩක් ආස. ඉතින් එහෙනම් අපේ යාළුවෝ දැන් මට හිතෙන විදිහට බලාගෙන ඉන්නේ අක්කිගේ ලස්සන කටහඬින් ලස්සන සින්දුවක් අහන්න. අපිට කියලා පෙන්නනවද? ඉතින් නංගී මට මේ ලස්සන කටහඬක් නෑනේ. අනේ අපිට කියන්නකෝ. හරි එහෙනම් මං සින්දුවක් කියන්නම්. නා 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 ගුම්නාදේ රැණින් රැණි මීමැස්සන් රැණක්සේ ආකාසේ අත්තට විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ සිත්යායේ සිත් මල් විහිදී මල් මීදෝ වැහෙන්නේ හීනෙන් දුටු පාරාදීසේ සිත්තම් දෝ දිස්වන්නේ නා 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 ෂා හරිම ලස්සනයිනේ. අක්කිය නෝන බොරුවක් කිව්වා. මොකක්ද දන්නවද? ඔයාට ලස්සන කටහඬක් නැහැ කිව්වට යාළුවනේ අක්කියට ලස්සන කටහඬක් තියනව නේද? හරි. මෙන්න මේක තමයි මගේ අන්තිම ප්‍රශ්නේ. අපේ kids first වැඩසටහන ගැන අක්කිට මොනවද කියන්න තියෙන්නේ? කිඩ්ස් ෆස්ට් එකේ මමත් මුල් දවස්වල හිටියා. ඉතින් මගේ අන්තිම දවස්වලදී මම ලංකාවෙන් යන්න කලින් කිඩ්ස් ෆස්ට් වලට මමත් එකතු වෙලා හිටියා. ඉතින් මට ගොඩක් සන්තෝෂයි. අද මේ ඇවිල්ලා තියෙන තත්ත්වය ගැන කියනවා ආර මුලින්ම පටන් ගත්තේ පුංචි වෙනස්කම් වෙලා තියෙනවා එහෙම කියලා. ඉතින් ඒ වෙනස්කම් වෙන ගමන් මෙච්චර දුරක් ආපේ ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. ඉතින් මං බොහොමත්ම ස්තුති වෙනවා ඕගොල්ලන්ටත් මේ කිඩ්ස් ෆස්ට් වැඩසටහන කරන නැන්දලා මාමලටත් මාම මෙහෙම ඇවිල්ලා ඉන්ටර්විව් කළා. මගේ පුංචි යාළුවන් එක්ක මාව සම්බන්ධ කරාට බොහොමත්ම ස්තුතියි. ඉතින් ඒ වගේම මමත් අක්කිට උඟක් ස්තුති කරන්න ඕනේ. අද මේ විදිහට ඔයාගේ කාලය අපේ පුංචි යාළුවන්ට යවලා අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් අක්කි ඔයාට ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අතරට දීලා විතරක් බෑ එන්න. ඉතින් එහෙනම් යාළුවනේ අද දවසට අපි සෙනාල අක්කිගෙන් සමුගන්නවා. මේ ඔයාලගේ Kids First අපි සෙල්ලම් පෙන්නනවා.